හයි ගයිස් ඔයා කැමතිම වෙහිකල් එකත් එක්ක ලස්සන වීඩියෝ ෂූට් එකක් AI යූස් කරලා සම්පූර්ණයෙන්ම නොමිලේ කරන විදිය බලමු. Let's go. Sexy. Let's go. මුලින්ම ඔයා Play Store එකට ගිහිල්ලා මෙන්න මේ Gemini app එක download කරගන්න. ඊට පස්සේ මේ app එක මෙතනින් open කරගන්න. දැන් මෙන්න මේ create image කියන එක දෙන්න. ඊට පස්සේ මෙන්න මේ plus mark එක click කරලා මෙන්න මේ gallery වලට යන්න. ඊට පස්සේ ඔයාගේ කැමතිම vehicle එක මෙතනින් select කරගන්න. ඉතින් ඔයාගේ කැමතිම vehicle එක ඔයාට Google එකට ගිහලා download කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ photo එකක් මෙතනින් select කරගන්න. ඊට පස්සේ මෙන්න මේ done කියන එක දෙන්න. දැන් ඔයා select කරපු photos ටික මෙතනට upload වුණාට පස්සේ මෙන්න මේ පළවෙනියට තියෙන prompt එක මෙතනින් ඔයා copy කරගන්න. ඉතින් මේ හැම prompt එකක්ම මම comment section එකේ දාලා තියෙනවා. ඔයාට එතනින් මේ prompt ටික ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා copy කරගත්ත prompt එක මෙතනට paste කරලා මෙන්න මේ send button එක click කරන්න. ඊට පස්සේ ටිකක් වෙලා ගියාම ඔයාට මෙන්න මේ වගේ image එකක් generate වෙනවා බලා ගන්න පුළුවන්. දැන් ඔයා මේ image එක උඩ click කරලා මෙතනින් මේ image එක save කරගන්න. දැන් ඔයා මෙන්න මේ දෙවෙනියට තියෙන prompt එක මෙතනින් ඔයා copy කරගන්න. ඊට පස්සේ ඔයා copy කරගත්ත prompt එක මෙතනට paste කරලා මෙන්න මේ send button එක click කරන්න. ඊට පස්සේ ටිකක් වෙලා ගියාම ඔයාට මෙන්න මේ වගේ image එකක් generate වෙනවා බලා ගන්න පුළුවන්. දැන් ඔයා මේ image එක උඩ click කරලා මෙතනින් මේ image එක save කරගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ Gemini app එක open කරලා ආයෙත් මේ create image කියන එක දෙන්න. ඊට පස්සේ මේ plus mark එක click කරලා gallery කියන එක දෙන්න. ඊට පස්සේ ඔයා කැමතිම vehicle එකේ image එක select කරලා මෙන්න මේ done කියන එක දෙන්න. ඊට පස්සේ මෙන්න මේ තුන්වෙනියට තියෙන prompt එක copy කරගන්න. ඊට පස්සේ ඔයා Gemini app එක open කරලා ඔයා copy කරගත්ත prompt එක මෙතනට paste කරලා මෙන්න මේ send button එක click කරන්න. ඊට පස්සේ ටිකක් වෙලා ගියාම ඔයාට මෙන්න මේ වගේ තවත් image එකක් generate වෙනවා බලා ගන්න පුළුවන්. දැන් ඔයා මේ image එක උඩ click කරලා මෙතනින් මේ image එක save කරගන්න. හරි එහෙනම් දැන් අපි අපේ images ටික generate කරගෙන ඉවරයි. දැන් අපි මේ images ටික video එකක් විදියට convert කරගමු. ඉතින් මේකට මම පාවිච්චි කරන්නේ free AI tool එකක් විදියට Grok AI එක. හරි එහෙනම් දැන් ඔයා Play Store එකට යන්න. ඊට පස්සේ මෙතන Grok AI කියලා search කරලා මෙන්න මේ app එක download කරලා මෙතනින් open කරගන්න. ඊට පස්සේ මෙන්න මේ continue with Google කියන එක දෙන්න. ඊට පස්සේ මෙතනින් ඔයා කැමති Gmail එකක් select කරගන්න. ඊට පස්සේ මෙන්න මේ agree and share කියන එක දෙන්න. දැන් ඔයා මෙන්න මේ create videos කියන එක දෙන්න. දැන් මෙන්න මේ image icon එක click කරලා photo library කියන එක දෙන්න. ඊට පස්සේ අපි කලින් Gemini එකට කියලා generate කරගත්ත image එකක් select කරගන්න. ඊට පස්සේ මෙන්න මේ පළවෙනි prompt එක copy කරගන්න. දැන් අපි copy කරගත්ත prompt එක මෙතනට paste කරගන්න. ඊට පස්සේ මෙන්න මේ icon එක උඩ එකපාරක් touch කරන්න. ඊට පස්සේ ටිකක් වෙලා ගියාම අපිට මේ වගේ ලස්සන වීඩියෝ එකක් generate වෙනවා බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට මෙන්න මේ download icon එක click කරලා මේ වීඩියෝ එක ඔයාගේ gallery එකට save කරගන්න පුළුවන්. දැන් ඔයා ආයෙත් මේ image icon එක click කරලා photo library කියන එක දෙන්න. ඊට පස්සේ අපි කලින් Gemini එකට කියලා generate කරගත්ත තවත් image එකක් select කරගන්න. ඊට පස්සේ මෙන්න මේ දෙවෙනියට තියෙන prompt එක copy කරගන්න. දැන් අපි copy කරගත්ත prompt එක මෙතනට paste කරගන්න. ඊට පස්සේ මෙන්න මේ icon එක උඩ එකපාරක් touch කරන්න. ඊට පස්සේ ටිකක් වෙලා ගියාම අපිට මේ වගේ වීඩියෝ එකක් generate වෙනවා බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට මෙන්න මේ download icon එක click කරලා මේ වීඩියෝ එකත් ඔයාගේ gallery එකට save කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා ආයෙත් මේ image icon එක click කරලා photo library කියන එක දෙන්න. ඊට පස්සේ අපි කලින් generate කරගත්ත image එකක් මෙතනින් select කරගන්න. ඊට පස්සේ මෙන්න මේ තුන්වෙනියට තියෙන prompt එක copy කරගන්න. දැන් අපි copy කරගත්ත prompt එක මෙතනට paste කරගන්න. ඊට පස්සේ මෙන්න මේ icon එක උඩ එකපාරක් touch කරන්න. ඊට පස්සේ ටිකක් වෙලා ගියාම අපිට මේ වගේ තවත් වීඩියෝ එකක් generate වෙනවා බලා ගන්න පුළුවන්. දැන් ඔයා මෙන්න මේ download icon එක click කරලා මේ වීඩියෝ එකත් ඔයාගේ gallery එකට save කරගන්න. හරි ඉතින් දැන් අපි අපේ වීඩියෝ ටිකක් generate කරගෙන ඉවරයි. දැන් ඔයා කරන්න ඕනේ ඔයා කැමතිම වීඩියෝ editor එකක් open කරලා මේ වීඩියෝ clip එක import කරගන්න. ඊට පස්සේ ඔයා කැමති විදියට audio එකක් add කරලා ලස්සනට edit කරලා ඔයාට මේ වීඩියෝ එක import කරගන්න පුළුවන්. හරි එහෙනම් මම දැන් හදපු වීඩියෝ එකේ final result එක තමයි මේ. 1, 2, 3. Let's